කටට කියලා ඉනුව නේද? රොටි හදන්න පොල් මොනද? හායි ළමයි අද අපි හදමු රසම රස පෝෂණයෙන් පිරි රොටියක්. ඉතින් මේකට මම අරගෙන තියෙනවා පිටි ග්‍රෑම් 500ක්. මම මේකට දාගත්තා ඔලිව් ඔයිල්, ඒ වගේම ලුණු දාගන්නවා. අද මම මේකට පොල් දාගන්නේ නැහැ. ඉතින් පොල් දාගන්නේ නැතුවත් මේ දේවල් එකතු කරලා හරිම රසට හදාගන්න පුළුවන්. මම මේකට කපාගෙන තියෙනවා දම් පාට ගෝවා එක. ඔයාලට කැමති ගෝවා එකක් ගන්න පුළුවන්. ඒ වගේම අමු මිරිස්, ඒ වගේම ලූණු හීනිවට කපාගෙන තියෙනවා. මේ හැම දෙයක්ම පුළුවන් තරම් හීනිවට කපා ගන්න. මොකද එතකොට අපිට මේ පිටි එක අනාගද්දී ටිකක් ලේසි වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ටිකම මම මේකට දාගෙන අනාගන්න තමයි හදන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ ඇල් වතුර. ඉතින් ඊට පස්සේ මේ ටික මම හොඳට අනාගන්නවා අතේ ඇලෙන්නේ නැති ගානට. ඉතින් ඊට පස්සේ මේක උඩින් මම පිටි චුට්ටකුත් ඉහ ගන්නවා. ඒක අවශ්‍යම වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයාලට පාන් පිටි කන්න බැරි අයට, බය අයට මේ විදිහට හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේකට පිඟානක තමයි මම මේක හදාගන්න යන්නේ. ඔයාලට කැමති විදිහකට මේක පිටි එක තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ මම තෙල් ටිකකුත් පිඟානට දාලා මේ විදිහට මේක තුනී කරගන්නවා. ඊට පස්සේ රත් උන සෝස් පෑන් එකට මම මේක දාලා හොඳට රොටිය පුච්ච ගන්නවා. ඉතින් දෙපැත්ත හරව ඔයාලා මේක පුච්ච ගන්න. ඒ විදිහට මම මේ රොටි ටිකම මේ විදිහට පුච්ච ගන්නවා. ඉතින් ගොඩාක් ගින්දර වැඩි කරලා හදා ගන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ තියාන හදා ගන්න. ඊට පස්සේ ඔන්න මම ලුණු මිරිස් එක හදා ගන්න තමයි හදන්නේ. ඉතින් හීනියට ඔයාලා ලුණු කපා ගන්න. ඒත් එක මම කෑලි මිරිස් ගන්නවා. ඊට පස්සේ මේකට 3-5 කලවන්නේ නැති නිකම් මිරිස් කුඩු එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මේකෙන් හැඳි එකමාරක් විතර දාගත්තාම මේ ලුණු මිරිස් එක තවත් රස වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම මේක හොඳට චොක් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ මේක හොඳට කොටාගෙන මම මේකට තක්කාලි එකතු කරගන්නවා. තක්කාලි එකතු කරගද්දී වල තක්කාලි එකේ මදේ ගන්න එපා. මොකද මේක වතුර එන්න බලනවා. ඒ හින්දා තක්කාලි අර විදිහට එකතු කරගෙන හොඳට කොටාගෙන ඊට පස්සේ මම දැන් මේක වෙනම භාජනයකට දාගන්න තමයි හදන්නේ. දැන් ලුණු මිරිස් එක මම කොටාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මේකේ රස තවත් වැඩි කරගන්න මම මේකට සීනි හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් මේක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඔයාලට තියෙන පොල් තෙල් හරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා උම්බලකඩ. ඉතින් උම්බලකඩ එකතු කරගත්තාම මේකේ රස තවත් වැඩි වෙනවා. ඒ වගේම ඒක එකතු කරගත්තට පස්සේ ඔයාලා හොඳට දෙහි එකතු කරගන්න. දෙහි වලින් තවත් මේකේ රස වැඩි වෙනවා. ඉතින් ඔක්කොම ටික මේකට එකතු කරගෙන මම මේක මේ විදිහට හොඳට කලවම් කරලා මේක පැත්තකින් තියාගන්නවා. ඉතින් දැන් මම රොටි ටිකත් ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් කටට කෙලවුනනවා. මේ විදිහට රොටි එක හදාගත්තාම ඔයාලට කිසි ප්‍රශ්නකුත් නැහැ. පිටි කන්න බය වෙන්න අවශ්‍යත් නැහැ. ඇඟට පෝෂණයක් එකතු වෙන ගමන් රොටි එක රස බලන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. බයි.